Hello friend. සදරින් ආදරෙන් පිළිගන්නවා guys. ඔයාලට පේනවා ඇති නේද මේ මෙතන තියෙනවා මෙන්න මේ app එක. මම මේ හාට මෙහාට කරන app එක. පේනෝනේ. මෙන්න මම උඩින් යන මෙන්නන්න. app එකේ නම බලාගෙන Play Store එකේ search කරලා බලන්න. මෙන්න මේ app එක. ඔය app එකෙන් පිට පුළුවන්. ඔන්න ඔහම Minecraft එකට දැන් ඔන්න උඩ තියෙන එක දුන්නාම Minecraft එකට අපිට පුළුවන් ඔය එක දේවල්. කියන්නේ අපිට පින් එක කොච්චර තියෙයිද? සර්වර්ස් ප්ලේ කරනවා නම් පින් එක කොච්චර තියෙයිද? ෆෝන් එකේ දැන් අපිට FPS බලන්න පුළුවන් Java වල විතරයිනේ. FPS කීයද? එහෙම පුළුවන්. ඔන්න ඔහොම පොඩ්ඩක් ඒවි ගණන් ගන්න එපා ඒවා. ඒ වගේ මෙන්න මෙහෙම අයින් වෙන්න. තියෙන්නේ ඊට පස්සේ මෙතනින් ඔන්න ඔහම තියෙන එන ඇඩ් එකක් එනවා අර මුලින් අතන ඒ වගේ. ඔන්න ඔහම ආවට පස්සේ ඔක ලෝඩ් ඔන්න ඔහම දැන් ටිකක් ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ කෙලින්ම එනවා දැන් අපි ගේම් එකට එනවා. තාම ආවේ නෑ. ආවට පස්සේ ඔන්න ඔහම ආය ලෝඩින් වෙනවා. ඔන්න ලෝඩින් කියලා වැටෙනවා ඊට පස්සේ අපිට තියෙන guys ඉතින් friend අපි දැන් ඔහම එකට ගියාට පස්සේ බලමුකෝ. ලෝඩින් වෙනවා ඉවරයක් නෑ අප්පා. එතනින් ලෝඩින් වෙන්න ඕන. අන්න හරි. ලෝඩින් වුණානේ. මේ මගේ එකේ data නෑ. normal data නෑ. package එක විතරයි තියෙන්නේ guys. ඒ නිසා මම data off කරනවා. අහන්න data off කරාම මම මේකට sign වෙලා ඉන්නේ මේ game එකට හොඳ. ඔයාලා sign වුණාම තමයි servers play කරන්න පුළුවන්. දන්න තියාගෙන ඉන්නවා දැනගන්න දැම්ම. sign වුණාම ඔයාලට servers play කරන්න පුළුවන්. එහෙම තමයි මේ ගේම තියෙන්නේ. මම සයින් වෙලා ඉන්නේ. ඒකයි data තිබ්බහම අන්න වගේ සයින් බටන් එක වෙන්නේ නැහැ. මම මෙන්න මේ app එකෙන් මං ගියාම මං මේකේ අදලා තියෙන survival එක වලට. සාමාන්‍ය ගේම් එකේ දැන් අපි මෙහෙම ඒ app එකකින් නැතුව වෙනම ගේම් එකකින් ආවොත්. ගේම් එකකින් ආවොත් අපි කලින් හදපු වෙන වර්ල්ඩ් ඔක්කොම තියෙනවා. මේ ගේම් මේ app එකකින් ඇවිල්ලා හදන වර්ල්ඩ් ටික තියෙන්නේ මේකේ විතරයි. අරකට යන්නේ. ඒකේ තියෙනවා මේකට එන්නේ නැහැ මේක තියෙන්නේ මේකට යන්නේ. අපිට පුළුවන්. දැන් එහෙමයි ඒ ඇප් එක ගැන මම කියලා දෙන්නේ. අපි නිකමට වර්ල්ඩ් එකට යමු. සර්වයිවල් වර්ල්ඩ් එකට. ඒක මේ කියන පැනල් එහෙම නෙමෙයි guys. පැනල් නම් Minecraft පැනල් කියලා જાතියක් තියෙනවනේ. ඒව වැඩක් නැහැ ඉතින් guys. කම් දාගෙන නැහැ මේක පැනල් එකක් නෙවෙයි පැනල් නම් Play Store වලින් download කරන්න දෙන්නේ නැහැ නේ guys. මේක තියෙනවා Play Store Google Play Store එකේ තියෙනවා. ඔයාලට දැනගන්න පුළුවන් ඕනනම්. එහෙම අපිට ගන්න පුළුවන්. මොබයිල් නිසා මොබයිල් වල නම් mouse එකයි keyboard එකයි ෆෝන් මොබයිල් එකට කනෙක්ට් කරලා ගහනවා ගේ. ඒව වෙනම. ඒව එහෙම සවුලක් නෑ උනට කට්ටියගේ. දැන් කට්ටිය අතන online play ඒ කට්ටිය දැන් මම මොබයිල් කියලා. මොබයිල් වගේ නෙමෙයි මම PC කෙනෙක් වගේ play කරන්නේ. ඉතින් mouse keyboard connect කරලානේ තියෙන්නේ. මේක වෙල්ඩ් එකට ගියාට පස්සේ hello guys මම texture pack එකක් දාගෙන ඉන්නේ. ඒකයි මේ වගේ ලස්සනට පේන්නේ. මං පේන්නව නේද? කිව්වා වගේම මේ අපිට මෙහෙම ඉන්නවන්න. දැන් සෙටින් වල හදාගෙන තියෙන්නේ. මම ඉන්නවනම් පැත්තේ තියෙන්න ඕන. හරි. ඊට පස්සේ ගිහිල්ලා ඔයාලට පේනවා ඇති නේද guys? මෙන්න මේක පැත්තෙන් එනවා ඒකේ ඔබන්න ඕන. එතන තියෙනවා FPS. FPS කියන්නේ මෙන්න මේ මෙතන තියෙන FPS. ඒ කියන්නේ මගේ ෆෝන් එකේ RAM එකට අනුව තියෙන FPS ගන්න. lag වෙනවා කියන්නේ මේක. එහෙම හොඳ ෆෝන් නෙවෙයි Samsung Galaxy A06 එකක්. ඒ උනට හොඳයි මේක. එහෙම ලොකු හොඳකුත් නෑ. FPS බලනයිස් FPS 20 ගණන් 30 ගණන් යන වැඩක් නෑ guys. 20 ගණන් 30 ගණන් කියන්නේ වැඩක් තියෙද?
ජංක් ලෝඩ් වෙනවා. ඒ පොඩ්ඩක් හොඳයි. ඉතින් ලොකු බිල්ඩ් කරන්න බෑ. එහෙම වැඩක් නැහැ ඉතින් guys. දැන් මේ තියෙන ගොඩක් ඒවා අපි මෙන්න මෙහෙම මෙන්න මේ සීසන් එක එතනින් ඔන් කරන්න පුළුවන්. ඔන් කරනවට අමතරව මෙන්න මේ ටිකේ ඒ බටන් එකට මෙහා පැත්තේ වම් පැත්තෙන් ඉන්නවා අපිට ඒක තියෙන වෙනස් දෙකින් බලන්න පුළුවන්. මට ඕන මම දැන් මෙතනින් ඔටෝ ටෝටම් කන්ටෙන්ට් මොකද මට කියගන්න බෑ. මෙතන තියෙනනේ මෙන්න මේක මම ඔන් කරලා පෙන්නන්න. එතනින් අපිට පුළුවන් ඒකට වම් පැත්ත පොඩ්ඩක් මෙහෙට වෙන්න. තරුවට මෙහා පැත්තේ වම් පැත්ත. ඊට පස්සේ අපිට තියෙන මෙතන මේ දකුණු පැත්තේ මෙතන තියෙනවා ක්ලීන් ඩිටෝන් ඔන් කියලා. මේක දාලා තියෙන්නේ. දැන් මම ක්ලික් කරලා මෙතනින් අයින් වෙනවා. දැන් පේනවද මේ අපේ මැද ඊතලේ මේ පාට වෙලා. ඒක අපිට ලොකු කරන්න පුළුවන් පාට කරන්න පුළුවන් අපිට ඉතින් හදාගන්න පුළුවන්. උදාහරණයකට අපි ගමු දැන් ආයෙකට යන්කෝ. දැන් මං ආයෙකට යනවා. ගිහිල්ලා ඕපන් දීලා එතනින් මේක ඕන. මේක මකන්න පුළුවන්. මේක ඔක්කොම මකනවා. මකලා අපිට මෙන්න මේ උඩ තියෙනවා 64. මකලා තියෙන්නේ මේකට දීලා අපිට ඒක පාට මම දාන්නේ සුදු. රතු දාගමු රතු හොඳයි. රතු දීලා අයියෝ කරෝ ඒ වැඩ. මෙන්න මේක අඩු කරලා තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් පාට කරගන්න. මේ පාට වෙන්නේ. රතු පාට විතරයි මට. ඒ නිසා මෙන්න මෙහෙම මට රතු පාට ඕන නැහැ පුළුවන්. ඔන්න ඔහොම කම්මැලි ඉතින්. මින් එතකම් මම මේක හදලා ඉවරලා ගයිස් පේනනේ මම ලස්සනට හදාගත්තා දැන්. එතනින් දීලා ඒක මෙන්න මේ මෙතන ලෙට් කෙනෙක් දෙන්න. ඊට පස්සේ දැන් අපි ගියාම මෙන්න ලස්සනට තියෙනවා ගයිස්. බලන්න ඒක හරිම ලස්සනයි. ඕන්නම් ගිහිල්ලා මෙන්න මේ ආහාරයට යන්න පුළුවන් උඩට. ඒ පැත්තෙන් යනවා මම ලස්සනට ඇවිදිනවා. මේ බයි දුවන්නේ මං ගහන්නේ. එක්කද ගයිස් අතින් ගහලා මරන්නේ එක්කද? ටැරෝ එක්කුයි බෝ එක්කුයි අම්මා. මට විදින්න පුළුවන්ද ගයිස් මම පෙන්නන්න ආවේ ඒක නෙමෙයිනේ. මෙතනින් යන්න ඕනේ යටට ගිහිල්ලා මේක මේ අපිට පුළුවන් ගයිස් හිට් බොක්ස් තියෙනවා බ්ලැක් නයි මම ඔයාලට පෙන්නන්නේ හිට් බොක්ස් කියන එකක් තියෙනවා මේකේ හිට් බොක්ස්
ගොඩක් ඒවා දන්නේ නැහැ. ඔයාලා පොඩ්ඩක් වීඩියෝ වලින් බලලා හොයාගන්න. මම දින හීට් බොක්ස්. දැන් හීට් බොක්ස් උන් කරලා තියෙන්නේ අර ඒ හීට් බොක්ස් එක එයාලා බලගෙන. රන්නර ඉන්ටර්මෑන්ට තියන්න ඕන. පුළුවන් එහෙම තියන්න. මම මේ ස්කෙලටන් කාර්ඩ් එක අපිට තියෙන කාර්ඩ් අපි තියන්න ඕන. ගයිස් අපි තිව්වා දැන් අන්න වැරදිනේ. අපිට පුළුවන් මේකේ ඔන්න ටික උන් කරන කඩු එහන්න එහන්න පෝසි ඩියරබිලිටි කෝෆ් කරන්න එක පෙන්නන්නේ ටයිල පත් කරලා ඒක වැඩන්නේ මට ඔන්න ඕක ඒකයි CPS කියන්නේ තැපේනුන CPS නො මේවා CPS බලන්න මාරු ගයිස් මන්න කියන්න තියෙන්නේ පොට් මං ළඟදි බලමු ඔයාලා පෙන්නන මයින්ක්‍රාෆ්ට් ඩවුන්ලෝඩ් කරන විදිය ඔක්කොම දැන් දාන්න ලේසියෙන් ඩවුන්ලෝඩ් කරනවා මම මේ version එක කරලා දෙන්න මගේ WhatsApp number එක උනත් දෙන්නම් guys ඔයාලට add වෙන්න පුළුවන් group name එක ඔයාලට වෙන ඔයාලට කම්මැලි ඉතින් guys මං ගොඩක් වෙලා අමාරුවෙන් ගස් දෙක තුනක් කපලා කොහමරි මේ පොඩ්ඩක් අමාරුවෙන් සොම්බිර ටැක් එක ෆයිට් එකක් දාලා හිටියේ ඊට පස්සේ දාලා ඉඳලා අන්තිමට උඩකට ගියා වැරදිලා බටන් එක දුවන බටන් එක වුණා ඉස්සරහට යන්න ඕන ගමට ඉවරයි guys අතේ සෑන්ඩ් වගේක් තිබ්බේ සෑන්ඩ් වලින් උඩට ගියේ ඉස්සරහට යන බටන් එක ඉපිලා මේ මං බ්‍රිජ් කරගෙන යන්න ඕනේ නේද තිබ්බේ මං ගත්ත අතේ තිබ්බ මේ ඩර්ට් ටික අතට ඇවිල්ලා නැහැ කියන්නකො මං සෑන්ඩ් වලින් බ්‍රිජ් කරන්න ගිහින් වැටුණා guys කොහමද ඔන්නෝම ගිහිල්ලා ඔන්නෝම උඩට ගිහිල්ලා මෙන්න මෙහෙම ඩර්ට් ටික ගත්තා නෑ තව ටික උඩට යන්න ඕනේ මේක මෙහෙම ඊට වඩා ගොඩාක් උඩට ගියාම නෙදරයිට්ටම දාන් හිටියත් ඩැමේජ් වෙනවා
ඔන්නෝම සෑන්ඩ් එකක් ප්ලේස් කරා මතකද? වැටුණා ගයිස්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මෙතන අතේ තියෙන මොකක්ද භාණ්ඩයක් තියෙනන් අතේ. හය ඒ කියන්නේ දැන් මගේ අතේ තියෙන එක ඩර්ට් එක. එතන ෆ්ලින්ට් එකයි. මේ පෙන්වන හයක් තියනවා කියලා එතනක් පෙන්වනවා. ආයුධයක් ගත්තාම අතේ තියෙන ආයුධයට අනුව ඩියුරබිලිටි පෙන්වනවා. මම හිට් බොක්ස් එකෙන් තරන් ඉන්නේ. මම කෙල කාලා මැරෙන්නේ. මම කෙල ගහගෙන මැරෙන්නේ. Oh brother, woo. Maria. Kira dulu ඊතලයක් ගහලා මැරුණේ. හරිනේ ඉතින් guys දැන් ඔයාලට කියන මේ ඇප් එක වුණ නම් ආයි කිසි තේරුමක් නැහැ වගේ පෙනේ. ඉතින් මේ ඇප් එක මරු බෙඩ් රෝස් එහෙම ගහද්දී ඔයාලට නේම් ටැග් එක නොපෙනියන්න ඕන නම් ඒක කරන්න තියෙන්නේ මම නේම් ටැග් නොපෙනෙන්න නෙමෙයි. චුටි දෙයක් තියෙනවා ඉතින් ඒකේ. මරු ඔයාලා දාගෙන බලන්න ආසයි. හිතේ ව්‍යාසයි සුපිරියක්. එහෙනම් guys අදින් යන්න. Minecraft download කරන්නදී පෙන්නනම් මේක ඩේටා දාගත්තට පස්සේ ගියා. ඒක නෙමෙයි subscribe කරලා like කරන්න හොඳේ. එහෙනම් ගියා.